හරි ළමයි අද අපි කතා කරමු චාලක රසායන එහෙම නැත්නම් කෙමිකල් කයිනටික්ස් කියන්නේ මොකක්ද කියලා. දැන් කෙමිකල් රියැක්ෂන් එකක් ගත්තම ඒක ඩිපෙන්ඩ් වෙන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි කෙමිකල් තර්මෝඩයිනමික්ස් අනිත් එක කෙමිකල් කයිනටික්ස්. අපි දැන් කතා කරන්නේ කෙමිකල් කයිනටික්ස් කියන කොටස ගැන. කෙමිකල් කයිනටික්ස් වලින් කියන්නේ රියැක්ෂන් එකක් වෙන ස්පීඩ් එක. ඒක වේගෙන් සිද්ධ වෙන රියැක්ෂන් එකක්ද එහෙම නැත්නම් ඒක ස්ලෝ රියැක්ෂන් එකක්ද කියන එක. අපි ඉස්සරහට ගිහින් බලමු දැන් එක්සාම්පල් එකක් විදිහට ගත්තම ඔයගොල්ලන්ට මේ පේනවා TNT එකක් බ්ලාස්ට් වෙන TNT එකක් පුපුරන රියැක්ෂන් එකක්. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවා TNT එකක් පුපුරද්දී නිකන් ස්විච් එකක් ඔපපු ගමන් එහෙම නැත්නම් අර ගින්දරක් දීපු ගමන් ඒක එකපාර එක්ස්ප්ලෝඩ් වෙලා යනවා. ඊට අමතරව ඔයගොල්ලෝ දැකපු රියැක්ෂන් එකක් ගත්තොත් සෝඩියම් කෑල්ලක් වතුරට දැම්මා. සෝඩියම් කෑල්ල වතුරට දාපු ගමන් මොකද වෙන්නේ? ඒක අර හීට් වෙවි රත් වෙවි ඒ රියැක්ෂන් එක වේගින් සිද්ධ වෙනවා. ඒවා ෆාස්ට් රියැක්ෂන්ස්. ඒක තප්පර ගානෙන් රියැක්ෂන් එක සිද්ධ වෙනවා. අපි තව ඉස්සරහට යමු. දැන් ස්ලෝ රියැක්ෂන් එකක් ගත්තොත් ස්ලෝ රියැක්ෂන් එකක් කියන්නේ මොකද්ද? ඒ රියැක්ෂන් එකේ ස්පීඩ් එක ගොඩක් ඒ රියැක්ෂන් එක සිද්ධ වෙන්නේ සෙමින්. උදාහරණයක් විදිහට මලකඩ කන එක යකඩ. යකඩ කෑල්ලක් ගත්තාම ඒක මලකඩ කනවා නම් මලකඩ කන්න කොච්චර කාලයක් යනවද? ඒකට සති මාස ගණන් යනවනේ. මොකක් හරි යකඩයක් දි รา පත් වෙන්න එහෙම නැත්නම් මලකඩ කන්න. ඒවා ඒක එතකොට ස්ලෝ රියැක්ෂන් එකක්. තව රියැක්ෂන්ස් තියෙනවා ඒවා අපිට ඔබ්සර්ව් කරන්න ඉම්පොසිබල් රියැක්ෂන්ස්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඩයමන්ඩ් සහ ග්‍රැෆයිට් ගත්තම. දැන් ඩයමන්ඩ් ග්‍රැෆයිට්ස් කියන්නේ ඇලෝට්‍රොප්ස්. ඇලෝට්‍රොප්ස් කියන්නේ දෙන්නම කාබන් වලින් විතරයි හැදිලා තියෙන්නේ. වෙන සංයෝග මුකුත් නැහැ යාගේ. කාබන් බොන්ඩ්ස් විතරමයි ඩයමන්ඩ්ස් වල තියෙන්නේ. ඒ වගේම ග්‍රැෆයිට් වල තියෙන්නේ කාබන් බොන්ඩ්ස් විතර. මම මෙතන ඇඳලා පෙන්නන්නම් ඔයාලට. ඒගොල්ලොන්ගේ කාබන් බොන්ඩ්ස් තියෙන්නේ කොහොමද කියලා. මෙන්න මේ ආකාරයෙන්. දැන් ඩයමන්ඩ් ගත්තම ඩයමන්ඩ් වල ටෙට්‍රාහීඩ්‍රල් ස්ට්‍රක්චර් එකක් තමයි මෙන්න මේ වගේ කාබන් තියෙන්නේ. මේ කාබන් අණු එකින් එකට චේන් එකක් වගේ මෙන්න මේවා සෙට් වෙවි තමයි ලැටිස් ස්ට්‍රක්චර් එකක් හදන්නේ මෙයාගේ. මෙන්න මේ වගේ. එතකොට ග්‍රැෆයිට් ගත්තම ග්‍රැෆයිට්නුත් ඒ වගේමයි. හැබැයි යාගේ ස්ට්‍රක්චර් එක මේ අර බෙන්සීන් වල හැඩයට තමයි හදාගන්නේ. හැබැයි බෙන්සීන් වල වගේ හයිඩ්‍රජන් නැහැ මෙයාගේ. නමුත් මෙන්න මේ බෙන්සීන් ටයිප් එකට තමයි මෙයාගේ ස්ට්‍රක්චර් එක හැදිලා තින්නේ. අර ටෙට්‍රාහීඩ්‍රල් ස්ට්‍රක්චර් එකක් නෙමෙයි. මේවා ප්ලේන්ස් තියෙන්නේ. දැන් මේ දෙන්නගෙන් වැඩියෙන්ම ස්ටේබල් කෙනා වෙන්නේ ග්‍රැෆයිට්. ඒ නිසා ඩයමන්ඩ් ග්‍රැෆයිට් වලට පරිවර්තන වෙනවා. හැබැයි ඒ රියැක්ෂන් එක ගොඩක්ම ස්ලෝ. දැන් උදාහරණයක් හිතන්නකෝ අර දියමන්ති මාලයක් තියෙනවා කියලා. දියමන්ති මාළේ ඊළඟ දවසේදී ග්‍රැෆයිට් වෙන්නේ නැහැ. ඒ ග්‍රැෆයිට් වෙන්න අවුරුදු මිලියන ගාණක් යනවා ඩයමන්ඩ් එකක් ගත්තා. මේ කියන්නේ ඔය දියමන්ති මාලේ පරම්පරා ගාණක් ඒ කවුරු හරි හොරගම් කරනකම් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ග්‍රැෆයිට් වලට පරිවර්තනය වෙන්නේ නැහැ. හැබැයි පරිවර්තනය වෙන්නේ නැත්තේ නෑ. පරිවර්තනය වෙනවා. ඒ පරිවර්තනය වීම අපිට මෙෂර් කරන්න බෑ. ඒක ඊටාම සුළු ප්‍රමාණයක්. ඇටම්ස් ලක්ෂයක් තියෙනවා කියලා හිතන්නකෝ. ඒ ලක්ෂයෙන් එක ඇටම් එකක් ග්‍රැෆයිට් වලට පත් වෙන්න අවුරුද්දක් යනවා. අන්න ඒ වගේ අයිඩියා එකක් තමයි තියෙන්නේ. එහෙම නැත්නම් අවුරුදු 10ක් විතර යනවා ඇටම්ස් 100න් එක ඇටම් එකක් ග්‍රැෆයිට් බවට පත් වෙන්න. ඔන්න ඔය වගේ අයිඩියා එකක් තියෙන්නේ. හරි. දැන් සමහර රියැක්ෂන්ස් තියෙනවා අපිට නිකන් ඒ දෙන්න මික්ස් කරා කියලා රියැක්ෂන් එක සිද්ධ වෙන්නේ නැහැ. අපිට පොඩි පුෂ් එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ රත් කරලා එනර්ජි එකක් දෙන්න ඕනේ. ඒ එනර්ජි එක දීලා රියැක්ෂන් එක ස්ටාර්ට් කරගුවාම ඒක දිගටම සිද්ධ වෙගෙන යනවා. ඔන්න ඕක තමයි සමහර රියැක්ෂන්ස් තියෙනවා ඉනිෂিয়েට් කරන්න ඕනේ අපිට රියැක්ෂන්ස්. ඒක ඔටෝමැටිකලි සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි ටිකක් ඉස්සරහට යමු. දැන් මෙතන ඕගොල්ලොන්ට පේනවා ප්‍රධාන වශයෙන් තර්මෝඩයිනමික්ස් සහ කෙමිකල් කයිනටික්ස් වල වෙනස. තර්මෝඩයිනමික්ස් වල අපි වැඩිපුරම කතා කරන්නේ රියැක්ටන්ස් වල එනර්ජි එකයි ප්‍රොඩක්ට්ස් වල එනර්ජි එකයි. දෙකේ ඩිෆරන්ස් එක තමයි බොහෝ විට අපි කතා කරන්නේ. ඊට පස්සේ කයිනටික්ස් වල කතා කරන්නේ අපි රියැක්ටන්ස් ඉඳන් ප්‍රොඩක්ට්ස් වලට යන්න කෙමිකල් රියැක්ෂන් එක කොච්චර ස්පීඩ් එකකින් වෙනවද කියන එක. ඊට අමතරව අපිට කෙමිකල් කයිනටික්ස් වලදී ඇක්ටිවේෂන් එනර්ජි කියන එකත් වැදගත් වෙනවා. හරි. මේ තියෙන්නේ එක්සාම්පල් එකක් රියැක්ටන්ස් මේ එක්සාම්පල් එකේ රියැක්ටන්ස් වල එනර්ජි වැඩි ප්‍රොඩක්ට්ස් වල එනර්ජි එකට වඩා. මේ තියෙන තර්මෝඩයිනමික්ස් වලින් අපි බලන්නේ රියැක්ටන්ස් එනර්ජි එකයි ප්‍රොඩක්ට්ස් එනර්ජි එකයි අතර ගැප් එක තමයි විශාල වශයෙන් අපි කතා කරන්නේ. ඊට අමතරව පොඩි දේවල් කිහිපයක් තියෙනවා. ඊට පස්සේ කයිනටික්ස් වල තියෙන්නේ මෙයා රියැක්ටන්ස් ඉඳන් ප්‍රොඩක්ට්ස් වලට එන්න ගත වෙන්න ස්පීඩ් එක. ඊළඟට අපි බලමු
factors that affect rate of reactions. දැන් ඒ කියන්නේ මොකද්ද? රියැක්ෂන් එකක ස්පීඩ් එක අඩු හෝ වැඩි කරන්න බලපාන සාධක. අපි එක සාධකයක් ගත්තොත් මේ සාධක පිළිවෙලක් නැහැ. අපිට කැමති විදිහකට මේ ලිස්ට් කරන්න පුළුවන්. මේකේ විදිහට නම් මුලින්ම දීලා තියෙන්නේ ෆිසිකල් ස්ටේට් එක. homogeneous reactions සාමාන්‍යයෙන් බොහෝ විට හරි often කියලා තියෙන්නේ හැමතිස්සෙම නෙමේ බොහෝ විට homogeneous reactions are fast ඒ කියන්නේ liquid දෙකක් mix කරාම උදාහරණයක් විදිහට hydrochloric acid එක්ක sodium hydroxide mix කරාම reaction එක වේගය වැඩි sodium කෑල්ලක් ඒ කියන්නේ sodium solid එකක් වතුරට දාලා වෙන reaction එකට වඩා ඕගොල්ලෝ දැකලා ඇතිනේ sodium කෑල්ලක් වතුරට දැම්මම මොකද වෙන්නේ sodium solid එක ඒක වතුරේ reaction එක වේගෙන් වෙනවා හැබැයි එකපාර reaction එක වෙලා ඉවර වෙන්නේ නැහැ අර sodium කෑල්ල දිය වෙනකන් automatically මෙහෙම තනින් කැරකි රත් වෙවි reaction එක වෙනවා හැබැයි HCl sodium hydroxide දාපු ගමන් දෙන්න mix කරපුවම පටගාලා කප්පර ගානෙන් කප්පර එකකින් දෙකේ reaction එක සිද්ධ වෙලා ඉවරයි. ඒක තමයි උදාහරණයක් ගත්තේ homogeneous. liquid mix කරාම reaction එක වේගය වැඩි solid liquid mix කරාම චුට්ටක් අඩුයි. ඒක හැමතිස්සෙම එහෙම නෑ. ඒක depend වෙන සාධක තියෙනවා අනිත් සාධක මතත් බලපානවා. ඊට පස්සේ reactant concentration. මේකත් හැමතිස්සෙම නැහැ. හැබැයි බොහෝ විට reactant concentration එක බලපානවා. මම පෙන්නන්නම් ඒක වෙන්නේ කොහොමද කියලා. දැන් හිතන්නකෝ මෙන්න මේ වගේ භාජනයක් තියෙනවා. ඒක අපි solvent එක කියන්නේ reaction එකට සහභාගී වෙන්නේ නැති එක අපි water. මම නිල් පාටින් අඳිනවා. මේ තමයි solvent එක. මෙයා reaction එකට සහභාගී වෙන්නේ නැහැ කියලා හිතන්නකෝ. ඊට පස්සේ මේ රතු පාටින් අඳිනවා මම HCl molecule එකක්. hydrochloric acid. HCl කොළ පාටින් අඳිනවා sodium hydroxide. දැන් හිතන්නකෝ මෙහෙම අණු දෙකක් තිබ්බොත් මේ දෙන්න එකට කොලයිඩ් වෙන්න ඕනේ. හරි මේකට effective collision එකක් කියලා කියනවා reaction එකක් වෙන්න නම් effective collision එකක් වෙන්න ඕනේ. කියන්නේ sodium hydroxide අණුව ඇවිල්ලා මෙහෙම හැප්පෙන්න ඕනේ HCl අණුවත් එක්ක. දැන් හිතන්නකෝ මෙහෙම දෙන්නෙක් විතරක් හිටියොත් මෙයාට මෙහෙ යන්න පුළුවන් මෙහෙ යන්න පුළුවන්. මේ දෙන්න හැප්පීමේ සම්භාවිතාවය ටිකක් අඩුයිනේ. අණු දෙකක් විතරක් තිබ්බොත් නේද? දැන් හිතන්නකෝ එන්නේ මේ අණු කිහිපයක් තියෙනවා කියලා. අණු වැඩි කරනවා කියන්නේ සාන්ද්‍රණය වැඩි කරනවා. දැන් අපි sodium hydroxide සාන්ද්‍රණය වැඩි කරනවා. HCl සාන්ද්‍රණය වැඩි කරනවා. දැන් මොකද වෙන්නේ? දැන් මේ දෙන්නෙක් හැප්පීමට තියෙන chance එක වැඩි නේද? කොළ පාට බෝලෙකුයි මේ රතු පාට බෝලෙකුයි එකිනෙකට මුහුණ හැප්පෙන්න තියෙන chance එක වැඩි. ඒකේ තේරුම මොකද්ද? ඒකේ තේරුම reaction එක වීමේ හැකියාව වැඩි. ඒ කියන්නේ reaction එක වේගෙන් වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ එකිනෙක ගැටීමේ ප්‍රවණතාවය වැඩි නිසා. අන්න ඔහොම තමයි සාන්ද්‍රණය වැඩි කරද්දී සමහර reactions වල rate එක වැඩි වෙනවා. ඊට අමතරව ඊළඟ point එක temperature එක උෂ්ණත්වය වැඩි කරද්දී. ඒකට ඕගොල්ලන්ට හොඳම උදාහරණයක් ගන්න පුළුවන් ලුණු. ලුණු ටිකක් අරගෙන සීතල වතුර එකකටයි රස්නේ වතුර එකකටයි දාලා බලන්න. රස්නේ වතුර එකේ ලුණු ටික දිය කරන්න ලේසි. ඊට පස්සේ presence of a catalyst. catalyst එකකින් සාමාන්‍යයෙන් reaction එකේ path එක වෙනස් කරනවා. එතකොට activation energy එකත් අඩු කරන්න පුළුවන් catalyst එකක් use කරලා. එතකොට catalyst එකෙනුත් වෙන්නේ අපිට පුළුවන් catalyst එකෙන් speed එක වැඩි කරන්න reaction එකක. ඊට පස්සේ ඉතුරු points ටික නම් මේ හැම reaction එකකටම නෑ. ඒ අදාළ reaction එක විතරයි. radiational light හැම reaction එකකටම බලපාන්නේ නෑ. radiational light බලපාන්නේ නිකන් ආලෝකය උරා ගැනීමේ හැකියාවක් තියෙන substances reactants තිබුණොත් විතරයි. ඊට පස්සේ electrolysis reaction එකක් කරනවා නම් current එක බලපානවා. nature of the reactant. reactant එක ගොඩක් reactive නම් දැන් හිතන්නකෝ යකඩ කෑල්ලක් වතුරට දැම්මම reaction එකක් වෙන්නේ නැහනේ. හැබැයි sodium කෑල්ලක් දැම්මොත් reaction එකක් වෙනවා. අන්න ඒක තමයි nature of the reactant කියන්නේ. sodium reactive වැඩි නිසා rate එක වැඩි. යකඩ reactive අඩු නිසා යා inert ගොඩක් sodium ට සාපේක්ෂව reaction එක අඩුයි. ඊට පස්සේ nature of the solvent. ඔනේ solvent එකේ nature එකත් බලපානවා සමහර reactions වලට හැම එකටම නෙවෙයි. උදාහරණයක් විදිහට polar solvent වතුර ගත්තොත් polar එහෙම නැත්නම් chloroform වගේ එකක් ගත්තොත් එහෙම නැත්නම් ethanol වගේ ගත්තොත් organic solvent එකක්. ඒගොල්ලෝ non polar.
සමහර රියක්ෂන්ස් පෝල සොල්වන්ට් වල වේගින් වෙන්න පුළුවන්. සමහර රියක්ෂන්ස් ඕගනික් සොල්වන්ට්ස් වල වේගින් වෙන්න පුළුවන්. ඒක රියක්ෂන් එකකින් රියක්ෂන් එකට වෙනස්. හරි. දැන් අපි මේ graph එකක් ආශ්‍රයෙන් බලන්නේ රියක්ටන්ස් කියන්නේ මේ වම් පැත්තේ තියෙන්නේ මොකක් හරි දෙන්නෙක් මික්ස් කරලා හරි තනි සබ්ස්ටන්ස් එකක් හරි ප්‍රොඩක්ට් එකකට යෑමේ රියක්ෂන් එකක් තමයි මේ ඇඳලා තියෙන්නේ. නිල් පාටින් තියෙන්නේ රියක්ටන්ස්. උදාහරණයක් විදිහට ගන්නකො NaOH + HCl. ඒව තමයි රියක්ටන්ස්. එතකොට ප්‍රොඩක්ට්ස් මොනවද? sodium chloride plus water. හරිනේ. දැන් මේ graph එකකින් පෙන්වන්නේ කාලයත් එක්ක රියක්ටන්ස් වලට වෙන්නේ මොකක්ද කියලා. කාලයත් එක්ක මොකද්ද මේ පේන්නේ? රියක්ටන්ස් මගේ සිංහල වචනේ දන්නේ නැහැ. ප්‍රතික්‍රිය නෑ මට මතක් වෙන්නේ නැහැ. රියක්ටන්ස් කොහමරි වම් පැත්තේ තියෙන එක sodium hydroxide plus water වල sodium hydroxide plus HCl තමයි වම් පැත්තේ තියෙන්නේ. උදාහරණයක් විදිහට අපි sodium hydroxide සාන්ද්‍රණය ගත්තොත් කාලයත් එක්ක අඩු වෙනවා. මොකද එයා HCl එක රියැක්ට් කරන හින්දා. එතකොට products ගත්තොත් HCl products ගත්තොත් sodium hydroxide plus HCl ඒ කියන්නේ sodium chloride plus water. දැන් sodium chloride කියලා ගමු product එක sodium chloride හැදීගෙන ඇවිල්ලා ඒක හැදීමේ රේට් එක එන්න අඩු වෙනවා. ඔන්න ඔක තමයි concentration of the products versus time. මේ වම් පැත්තේ තියෙන්නේ concentration of the reactants versus time. ඇයි මේ products හැදෙන වේගය එන්න අඩු වෙන්නේ? මොකද reactants වල සාන්ද්‍රණය එන්න අඩු වෙනවා. ඒ නිසා රේට් එක එන්න අඩු වෙනවා. ඒ නිසා products form වෙන ප්‍රමාණය එන්න අඩු වෙනවා. ඒක තමයි මේ curve එක flat වෙලා තියෙන උඩට යද්දී. මේ line එකක් පේන්නේ තැඹිලි පාට තද line එක straight line එකක් තියෙන්නේ. තද තැඹිලි පාටේ thick line එක. ඒ line එක තමයි හැදෙන්න පුළුවන් maximum products ගාන. දැන් 1 mol HCl + 1 mol sodium hydroxide දැම්ම 2 mol sodium chloride ගන්න බෑනේ අපිට. එහෙම නැත්නම් 10 mol sodium chloride ගන්න බෑනේ. 1 mol HCl + 1 mol sodium hydroxide නම් 1 mol sodium chloride තමයි maximum ගන්න පුළුවන්. අන්නේ maximum line එක තමයි මේ. දැන් මේ graph එක බලන්නකො. මේ graph එකේ chemical reactions දෙකක් දීලා තියෙනවා. එකක් මේ තද පාට line එකෙන් thick line එකෙන් අනිත් එක මේ thin line එකෙන්. දැන් මේ දෙකෙන් fast reaction එක තමයි මෙන්න මේ thick line එකෙන් තියෙන reaction එක. මම මේ රතු පාට circle එක ගෙනියන්නේ fast reaction එකෙන්. මේ දැන් රතු පාට circle එක ගෙනියන්නේ slow reaction එකෙන්. හරිද? දැන් කොහොමද ඒක fast ද slow ද කියලා දැනගත්තේ? දැන් මෙතන පේනවා reactants වේගෙන් අඩු වෙනවා නම් මේ reactants ප්‍රමාණය වේගෙන් අඩු වෙලා මෙයාගේ. වේගෙන් අඩු වෙනවා කියන්නේ reactants ටික ඉක්මනට වැය වෙනවා කියන එක. ඒ කියන්නේ reaction එකේ speed එක වැඩි. දැන් මේකේ products ගත්තම products ඉක්මනට හැදෙනවා කියන්නේ reaction එකේ speed එක වැඩි. ඕක තමයි මේ graph එකෙන් පැහැදිලි වෙන්නේ. දැන් අපි definition එකක් ගමු. mathematical definition එකක් ගමු අපි rate of the reaction එකට. reaction rate එකට. මේ තියෙන්නේ ඒ වගේ example එකක්. දැන් හිතන්නකෝ A කියන compound එක B ට convert වෙනවා. එතන අඳින්නම් මම A කියන compound එක B ට A කියන compound එක ප්‍රතික්‍රියා කරලා B කියන compound එකක් හැදෙනවා. දැන් මෙතනදී අපිට reaction rate එකට ගන්න පුළුවන් A වල සාන්ද්‍රණය වෙනස බෙදීම ඒ සාන්ද්‍රණය වෙනසට ගත වෙන කාලය. A වල සාන්ද්‍රණය වෙනස කියන්නේ delta A. අපි මේ සාන්ද්‍රණය තමයි කොටු වරහන් ඇතුලේ දාන්නේ. A වල සාන්ද්‍රණය කියලා ලියන්නේ මෙන්න මෙහෙම. මේ කොටු වරහණක් තියෙනවා නම් ඒකේ තේරුම තමයි A වල සාන්ද්‍රණය කියන එක. අපිට concentration of A කියලා ලියන්න ඕනේ නැහැ. මෙහෙම ලියුවා නම් ඇති. දන්නවා ඒක standard notation එකක්. හරිද? දැන් හිතන්නකෝ මෙහෙම දැන් මොකක් හරි වතුර ෆිල්ටර් එකකින් කෝප් එකට වතුර පුරවනවා කියලා. හරිද? වතුර පුරවණයක් පිරවීමේ රේට් එක ගත්තොත් අපි කොච්චර වේගෙන්ද වතුර පිරෙන්නේ කියලා ගත්තොත් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. තප්පර 5ක් තිස්සෙවා කෝප් එකට වතුර පුරවනවා. හරිද? කෝප් එකට තප්පර 5ේදී පිරෙනවා කියලා හිතන්නකෝ මිලිලීටර් 100ක් පිරෙනවා තප්පර 5කදී. එතකොට ඒකක කාලයකදී පිරෙන්න කොච්චර වොලියුම් එකක්ද? ඒ කියන්නේ තප්පර 5ට මිලිලීටර් 100ක් පිරෙනවා නම් තප්පරයකදී මිලිලීටර්
20ක් පිරෙනවා. ඒ කියන්නේ ස්පීඩ් එක මොකද? රේට් එක වතුර පිරීමේ රේට් එක 20 මිලිලීටර්ස් per second. අන්න ඒකම තමයි මෙතන රියැක්ෂන් එකේදීත් බලන්නේ. ඒකක කාලයකදී කොච්චර රියැක්ටන්ස් නැති වෙනවද? එහෙම නැත්නම් කොච්චර ප්‍රොඩක්ට්ස් හැදෙනවද? රියැක්ටන්ස් නැතිවීමේ වේගය අපිට සමාන ගන්න පුළුවන් ප්‍රොඩක්ට්ස් හැදීමේ වේගයටනේ. රියැක්ටන්ස් නැතිවීමේ වේගය සමානයි ප්‍රොඩක්ට්ස් හැදීමේ වේගය. ඕගොල්ලෝ මේකට B වලින් රියැක්ෂන් මේ රේට් එක ලියන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට තප්පර 10කදී B හැදෙනවා මෙන්න මෙච්චරක්. ඩෙල්ටා B කියන්නේ ඒක. ඩෙල්ටා B කියන්නේ ෆයිනල් කන්සන්ට්‍රේෂන් මයිනස් ඉනිෂියල් කන්සන්ට්‍රේෂන්. එහෙම නැත්නම් ගෑස් එකක් නම් ෆයිනල් වොලියුම් මයිනස් ඉනිෂියල් වොලියුම්. හරිනේ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ඕක ස්කන්ධයෙන් ගන්නත් පුළුවන්. අවක්ෂේපයක් නම් හැදෙන්නේ ෆයිනල් මෑස් මයිනස් ඉනිෂියල් මෑස්. දැන් හිතන්නකෝ B කියන්නේ සොලිඩ් එකක් කියලා. ඒ සොලිඩ් එක හැදෙන්න තප්පර 5ක් යනවා. ග්‍රෑම් 10ක් හැදෙනවා. එතකොට ඒකේ රේට් එක කීයද? තප්පර 5කදී ග්‍රෑම් 10ක් නම් තප්පරයකදී ග්‍රෑම් 2යි. එතකොට 2 grams per second. ඕක තමයි රියැක්ෂන් රේට් එක. අපි සාන්ද්‍රණය ගත්තොත් ඒ වගේ තමයි. ප්‍රෙසිපිටේට් අවක්ෂේපයක් ගත්තොත් ප්‍රෙසිපිටේට් එකක් ගත්තොත් grams per second. එහෙම නැත්නම් concentration එක ගත්තොත් moles per second. ඔන්න ඕක තමයි රියැක්ෂන් රේට් එක. රේට් එකේ බේසික් ඉක්වේෂන් එක තමයි මම දැන් පැහැදිලි කරේ. මේ තියෙන්නේ. delta means change වෙනස. අවක්ෂේප මේ සාන්ද්‍රණයේ වෙනස. ඒ කියන්නේ කොටුවරන් තියෙන්නේ මෝලා කන්සන්ට්‍රේෂන් සාන්ද්‍රණය. මෝලරිටි කියලත් කියනවා අපි ඒකට සාමාන්‍යයෙන්. මෝලරිටි කන්සන්ට්‍රේෂන් එකයි ගොඩක් දුරට සමානයි. T කියන්නේ ටයිම් එක, rate is always positive. ඔව්. රියැක්ෂන් එකක රේට් එක සාමාන්‍යයෙන් හැමතිස්සෙම පොසිටිව්. ඒක ඍණක් වෙන්නේ නැහැ. ඍණක් වෙනවා කියන්නේ රියැක්ෂන් එක ඉස්සරහට නෙමෙයි පිටිපස්සට වෙන්නේ. එතකොට අපි රියැක්ෂන් එක ලියපු එක වැරදි. A ඉඳන් B වලට නෙමෙයි. B ඉඳන් A වලට තමයි රියැක්ෂන් එක වෙන්නේ ඍණාගයක් ආවොත් K වලට. හරිනේ. එතකොට රේට්ස් අපිට ගන්න පුළුවන් ඇවරේජ් රේට් එක. ඒ කියන්නේ සම්පූර්ණ රියැක්ෂන් එක වෙන්න යන ඇවරේජ් රේට් එක. එහෙම නැත්නම් ඉන්ස්ටන්ටේනියස් රේට්. ඉන්ස්ටන්ටේනියස් රේට් කියන්නේ ඒ රියැක්ෂන් එකේ එක අවස්ථාවක් සලකලා ඒ මොහොතේදී රේට් එක. ඇයි අපි කතා කරන්නේ රියැක්ෂන් එක රේට් එක එන්න එන්න අඩු වෙනවා සාන්ද්‍රණය මත ඩිපෙන්ඩ් වෙනවා නම්. අර graph එකේ. ඒ නිසා පටන් ගත්ත රේට් එක වැඩි වෙන්න පුළුවන් අවසානයේදී රේට් එකට වඩා. ඒකට ඉන්ස්ටන්ටේනියස් රේට් කියන්නේ අපිට අවශ්‍ය මොහොතේදී ඒ ප්‍රතික්‍රියාවේ ස්පීඩ් එක. ඊට පස්සේ ඉනිෂියල් රේට් කියන්නේ ප්‍රතික්‍රියාව පටන් ගද්දී ස්පීඩ් එක. මේ තියෙන්නේ ඔයගොල්ලන්ට මේ graph එකක් ආධාරයෙන් මේ ඇවරේජ් රේට් එක හොයන විදිය පෙන්නලා. කන්සන්ට්‍රේෂන් වෙනස බෙදීම කාලයේ වෙනස අපි කලින් කතා කරපු එක තමයි. ආයේ මම මේක එක්ස්ප්ලেইন කරන්න යන්නේ. මේක සරලයි. මේ ඉන්ස්ටන්ටේනියස් රේට් කියන එක අපි ගන්නේ ඩිෆරන්ෂියේෂන් එකක් මදි. D concentration divided by dt. මේ තියෙන්නේ. අපිට දැන් මෙතන කඩියලා තියෙන්නේ මෙන්න මේ පොයින්ට් එකේ මෙන්න මේ අවස්ථාවට අදාළ රේට් එක තමයි මේ මෙතන ග්‍රේඩියන්ට් එකෙන් D concentration බෙදීම dt වලින් ගන්න තියෙන්නේ. දැන් මෙතනට අදාළ රේට් එක තමයි මේ අරන් තියෙන්නේ. මෙතනට අදාළ රේට් එක තමයි මේ අරන් තියෙන්නේ. ඒ වගේ අපිට ඉන්ස්ටන්ටේනියස් රේට් නුත් ගන්න පුළුවන්. දැන් ඉනිෂියල් රේට් කියන්නේ රියැක්ෂන් එක පටන් ගනිද්දී ඇති වෙන රේට් එක. ඒක අතර කලින් වගේ තමයි ලොකුවට ඒකේ ඕගොල්ලන්ට මේ දැන ගැනීමේ අවස්ථාවක් වෙන්නේ නැහැ. ප්‍රොඩක්ට්ස් අපි සාමාන්‍යයෙන් ඉනිෂියල් රේට් එක ගැන කතා කරන්නේ ප්‍රොඩක්ට්ස් මුකුත් හැදෙන්න කලින්. පළවෙනියටම ප්‍රොඩක්ට්ස් හැදෙන්න ගන්නකොට තමයි ඉනිෂියල් රේට් එක අපි කතා කරන්නේ. දැන් අපි තව ටිකක් ඉස්සරහට යමු. අපි දන්න රියැක්ෂන් එකක් කරන් මේක පොඩ්ඩක් කතා කරමු. මෙතන තියෙනවා N2 3H2 gas යනවා 2NH3 ammonia වලට. nitrogen plus hydrogen goes to ammonia. දැන් අපි මේ එක products වලට අදාළ rate equations ලියමු. rate equation නෙමෙයි. මේ nitrogen disappear වෙන rate එක, ඊට පස්සේ hydrogen disappear වෙන rate එක, ඊට පස්සේ ammonia හැදෙන rate එක. හරි. දැන් මෙතන පේනවා මෙතන ලියලා තියෙන dN2 divided by dt. මේ D කියන්නේ අර පොඩි ප්‍රමාණයක් සලකලා ඩෙල්ටා ගත්තොත් ඇවරේජ් එක. ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක්, ඒ කියන්නේ ලොකු කාල පරාසයක් නම් ඩෙල්ටා, පොඩි කාල පරාසයක් සලකනවා නම් D කියලා තමයි අපි යූස් කරන්නේ. දැන් මෙතන තියෙන්නේ D
N2 divided by dt. කුඩා කාල පරාසයක් සලකලා. දැන් මෙතන මේකේ තේරුම තමයි නයිට්‍රජන් වැයවීමේ ශීඝ්‍රතාවය. ඒකනේ රේට් එක තමයි ඔය තියෙන්නේ. ඊට පස්සේ dH2 divided by dt කියන්නේ rate of disappearance of hydrogen. ඊට පස්සේ dNH2 divided by dt කියන්නේ rate of appearance of ammonia. දැන් මෙතන පොඩි සිද්ධියක් වෙනවා. නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් disappear වෙනවනේ. ඒ කියන්නේ අඩු වෙනවා. දැන් හිතන්නකො dN2 ගද්දි සාන්ද්‍රණය වෙනස ගද්දි අවසාන සාන්ද්‍රණයේ ඍණ ඉනිෂියල් සාන්ද්‍රණය අවසාන සාන්ද්‍රණය අඩු කරනවා පටන් ගද්දි තියෙන සාන්ද්‍රණය. එතකොට ඍණාගයක් නේ අපිට එන්නේ. ඇයි? නයිට්‍රජන් සාන්ද්‍රණය අඩු වෙනවා. දැන් හිතන්නකො තප්පර 5කදී නයිට්‍රජන් සාන්ද්‍රණය 10 ඉඳන් 5 වෙනකන් අඩු වෙනවා කියලා 10 10 ඉඳන් දැන් මෙතන ගෑස් නම් ඔව් කමන්නේ සාන්ද්‍රණය වලින් මැංගකෝ අපි 10 ඉඳන් 5 වෙනකන් අඩු වෙනවා. හරිද? 10 ඉඳන් 5 වෙනකන් අඩු වෙනවා කියන්නේ තප්පර 5කදී ෆයිනල් කන්සන්ට්‍රේෂන් මයිනස් ඉනිෂියල් කන්සන්ට්‍රේෂන් එක අගේ කීයද? 5 ඍණ 10. මොකද අවසාන කන්සන්ට්‍රේෂන් එක 5යි. 5 ඍණ 10 කියන්නේ ඍණ 5යිනේ. ඒ කියන්නේ ඍණ වලින් මේ රේට් එක එන්නේ. ඇයි? සාන්ද්‍රණය අඩු වෙන නිසා. දැන් හයිඩ්‍රජන් ගත්තත් එහෙමයි. හයිඩ්‍රජන් සාන්ද්‍රණය අඩු වෙන නිසා ඍණ වලින් තමයි dH2 බෙදීම dt එක එන්නේ. හැබැයි නයිට්‍රජන් පටන් ගද්දි බිඳුවයිනේ. සෝරි ඇමෝනියා පටන් ගද්දි බිඳුවයිනේ ප්‍රොඩක්ට් එක ගන්න එක. බිඳුවයි ඉවර වෙද්දී එන්න ඇමෝනියා ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඇමෝනියා වල ප්‍රශ්නයක් නැහැ. ඇමෝනියා අවසාන සාන්ද්‍රණය වැඩි ඉනිෂියල් සාන්ද්‍රණයට වඩා. ඒතකොට ඒක කොහොමත් පොසිටිව් වගේක් එන්නේ. දැන් අපි කලින් කතා කරා රියැක්ෂන් රේට් එක පොසිටිව් වෙන්න ඕනේ. එතකොට මේක රියැක්ෂන් රේට් එකට සමාන කරොත් අපිට dN2 බෙදීම dt කියන එකට ඉස්සරහින් ඍණාගයක් දාන්න වෙනවා. ඒ කියන්නේ ඕවරෝල් රියැක්ෂන් එකට සමාන කරොත්. දැන් මෙතන තව සිද්ධියක් වෙනවා. හරිද? දැන් මෙතන වෙන්නේ මෙතන හොඳට බලන්න N2 gas එක මොලිකියුල් එකක් අයින් වෙද්දී H2 gas molecules 3ක් අයින් වෙනවා. හරිද? N2 gas එක මොලිකියුල් එකක් ප්‍රතික්‍රියා කරද්දී H2 gas molecules 3ක් ප්‍රතික්‍රියා කරනවා. ඒ කියන්නේ N2 ප්‍රතික්‍රියා කරන වේගය වගේ 3 ගුණයක් ස්පීඩ් රියැක්ට් කරනවා H2. තේරුණානේ? H2 වල ස්පීඩ් එක N2 වල ස්පීඩ් එක වගේ 3 ගුණයක්. එයි එක N2 කෙනෙක් ප්‍රතික්‍රියා කරද්දී H2 ලා 3 දෙනෙක් ප්‍රතික්‍රියා කරනවා. එතකොට අපි දැන් ඕවරෝල් රියැක්ෂන් එක ගත්තොත් මෙන්න මේ ඕවරෝල් N2 3H2 2NH3 කියන ඕවරෝල් රියැක්ෂන් එක ගත්තොත් N2 එකක් ඉවර වෙද්දී මේ සම්පූර්ණ රියැක්ෂන් එකම සිද්ධ වෙනවනේ. මේ සම්පූර්ණ රියැක්ෂන් එකම සිද්ධ වෙන්න අවශ්‍ය N2 molecules එකයි. හැබැයි මේ සම්පූර්ණ රියැක්ෂන් එකම සිද්ධ වෙන්නේ H2 molecules 3ක් ඕනේ. දැන් අපිට මේ සම්පූර්ණ රියැක්ෂන් එකේ ස්පීඩ් එක R කියලා ගත්තොත් සම්පූර්ණ රියැක්ෂන් එකේ ස්පීඩ් එක R අපිට සමාන කරන්න පුළුවන් N2 ඉවත් වෙන ස්පීඩ් එකට. හරිද? හැබැයි අපිට ඒක සමාන කරන්න බෑ H2 ඉවත් වෙන ස්පීඩ් එකට. මොකද? ඇයි? H2 3ක් ඉවත් වෙලා ඉවරයි රියැක්ෂන් එක එකපාරක් වෙද්දී. ඒ කියන්නේ H2 ගේ ස්පීඩ් එක 3 ගුණයක් වැඩි රියැක්ෂන් එකේ ස්පීඩ් එකට වඩා. තේරුණානේ? රියැක්ෂන් එක එකපාරක් වෙද්දී H2 3 ගුණයක් වේගෙන් ප්‍රතික්‍රියා කළා. H2 ලා 3 දෙනෙක් ප්‍රතික්‍රියා කළා රියැක්ෂන් එක එකපාරක් වෙද්දී. එතකොට H2 ප්‍රතික්‍රියා කරනවා රියැක්ෂන් එකට වඩා 3 ගුණයක් වේගෙන්. ඒ නිසා අපි කරන්න ඕනේ H2 වල ස්පීඩ් එක 3ෙන් බෙදන්න ඕනේ. තේරුණානේ? dH2 බෙදීම dt එයාගේ 3ෙන් 1යි. මොකද H2 වැයවීමේ ශීඝ්‍රතාවය 3 ගුණයක් වැඩි ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවයට වඩා. ඒ වගේම මේ දෙන්න ඉස්සරහින් ඍණාගයක් දාන්නත් ඕනේ. ඇයි? මේගොල්ලෝ වැය වෙන නිසා. මේගොල්ලෝගේ ඕල්රෙඩි ඍණාගයක් තියෙන. හැබැයි ප්‍රතික්‍රියාව රේට් එක ඍණාගයක් වෙන්න බෑ. ඒ නිසා මේගොල්ලෝ ඉස්සරහින් ඍණාගයක් දානවා. දැන් ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් NH3 වලට අදාළ ඉක්වේෂන් එක ලියන්න. R සමානයි NH3 වලට අපිට ඍණාගයක් දාන්න ඕනේ නැහැ. BNH3 බෙදීම dt මෙයාගේ කීයද ආගේ? රියැක්ෂන් එක එකපාරක් වෙද්දී NH2 වල දෙන්නෙක් හැදිලානේ. ඒ කියන්නේ
රියක්ෂන් එක වගේ තිගුණයක් ස්පීඩ් එකෙන් තමයි NH2 හැදෙන්නේ. එතකොට රියක්ෂන් එකේ ස්පීඩ් එකට සමාන කරොත් NH2 හැදෙන ස්පීඩ් එක වගේ භාගයක් තමයි රියක්ෂන් එකේ ස්පීඩ් එක. මම හිතනවා දැන් ඔයගොල්ලන්ට මේක තේරෙන්නේ නැති කියලා. මෙන්න මේ පල්ලෙහා තියෙනවා අදාළ ඉක්වේෂන්ස් ටික. මේ තුනම සමාන වෙනවා ඕවර්ऑල් රියක්ෂන් එකේ ස්පීඩ් එක, රේට් එක, ශීඝ්‍රතාවයට. හරි. අපි දැන් යමු රේට් ලෝ එකට. රේට් ලෝ එක කියන්නේ මෙන්න මේක. හරිද? මේ රේට් ලෝ එක ලියද්දී අපි කලින් අර සාන්ද්‍රණ යූස් කරලා රියක්ෂන් රේට් එක ලියන එකට වඩා රේට් ලෝ එක ලියද්දී පොඩි වෙනසක් වෙනවා. මොකද්ද? අපි කලින් reactants and products දෙකම යූස් කරලා rate of the reaction එක ලියුවා. තේරුණාද? හැබැයි රේට් ලෝ එක ලියද්දී අපිට products යූස් කරන්න බෑ. රේට් ලෝ එකේදී අපි යූස් කරන්නේ reactants වල සාන්ද්‍රණය විතරයි. හරිනේ? දැන් මේ එක්සාම්පල් එකක් තියෙන්නේ general formula of the rate law. මෙතන රේට් එක සමානයි රියැක්ෂන් එකක රේට් එක සමානයි k වාරයක් එයාගේ තියෙන රියැක්ටන්ස් A හෝ A B C D ඒ වගේ මොකක් හරි රියැක්ටන්ස් සෙට් එක ඒ හැම එකටම අදාළ පවර් එකක් තියෙනවා. මේ හැම ප්‍රොඩක්ට් හැම රියැක්ටන්ට් එකටම අදාළ පවර් එකක් තියෙනවා රේට් ලෝ එකේ. මේක පොඩ්ඩක් පැහැදිලි වෙයි ඉස්සරහට යද්දී. K කියන්නේ rate constant එක, AB කියන්නේ molar concentrations of the reactants, NM කියන්නේ reaction orders. reaction order එක කියන්නේ ඒ සාන්ද්‍රණයට අදාළ පවර් එක. එයාගේ පවර් එක. ඒ පවර් එක එන්නේ කොහොමද කියලාත් මම කියන්නම්. හරි දැන් රේට් ලෝ එකේ වැදගත් ඩෙෆිනිෂන්ස් ටිකක් තමයි මෙතන තියෙන්නේ. හරිද? දැන් අපි කලින් කතා කරපු රියැක්ෂන් රේට් එක තමයි මේ DAO DT කියලා තින්නේ. ඒ වල ඒ වැයවීමේ ස්පීඩ් එක සමානයි මෙතන ඍණක් එන්න ඕනේ ඇත්තටම. හරි. -DA over DT සමානයි K A වල n වෙනි බලය ධන A වල n වෙනි බලය වාරයක් B වල m වෙනි බලය. දැන් මේ වගේ රේට් ඉක්වේෂන් එක මේක. මෙන්න මේක නම් රේට් ඉක්වේෂන් එක K A වල m වෙනි n වෙනි බලය B වල m වෙනි බලය. මෙන්න මෙහෙම රේට් ඉක්වේෂන් කියලා එකක් අපි ලියාගත්ත කියන හිතන්න. මේක මොකක්ද කියලා දැන්ට හිතන්න එපා. මේක තමයි රේට් ඉක්වේෂන් එක කියලා හිතන්න. මේක සමානයි dA බෙදීම dt. කොහොමත් අපි කලින් කතා කරානේ රියැක්ෂන් එකේ ශීඝ්‍රතාවය සමාන වෙනවා රියැක්ටන්ට්ස් වැයවීමේ ශීඝ්‍රතාවයට. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඊට අමතරව අපි රියැක්ටන්ට්ස් ඔක්කොම පාවිච්චි කරලා රේට් ඉක්වේෂන් එක කියලා එකකුත් මෙහෙම ලියාගත්තා. දැන් මේකේ order of the reaction කියලා එකක් අපි කතා කරනවා. order of the reactions කියන්නේ මෙන්න මේ powers වල sum එක. power කියන්නේ මෙන්න මේ බලයන්ගේ එකතුව. n ධන m. ඒක තමයි overall order. What is the reaction order for the individual species? හරිද? මේ එකිනෙක reactants individual reactants වලට අදාළ order එක. එහෙම අහලා තිබුණොත් ඔයගොල්ලන්ට කියන්න පුළුවන් A ට සාපේක්ෂව order එක n, B ට සාපේක්ෂව reaction order එක m. මම මේ ටික ඔයගොල්ලන්ට පැහැදිලිව තව ටිකක් ඉස්සරහට දැනට මේ definitions ටික පොඩ්ඩක් මතක තියාගත්තොත් ඇති. What is the unit for the rate constant K? දැන් units ගැන කතා කරොත් මේ rate equation එකේ final unit එක එන්න ඕනේ moles per second. තප්පරයට මවුල කියලා තමයි එන්න ඕනේ. එහෙම නැත්නම් ඒ liquid එකක් වුණත් එහෙම නැත්නම් pressure වුණත් atm per second. එහෙම නැත්නම් ස්කන්ධයක් වුණත් grams per second. එහෙම තමයි එන්න ඕනේ. දැන් හිතන්න A යනවා B වලට කියලා. හරිද? දැන් මෙයාගේ රේට් ඉක්වේෂන් එක R සමානයි නෑ. A යනවා B නේ අපි දෙකක් ගමු. A ධන B යනවා C ට. හරිද? දැන් මේකේ අපි ඉස්සර කතා කරපු රියැක්ෂන් රේට් එක ගත්තොත් -DA බෙදීම dt නේ. ඕක වෙනම එකක්. දැන් අපි රේට් ඉක්වේෂන් එක ගත්තොත් මෙහෙම එකක් කියලා හිතන්න. K වාරයක් A වල දෙවනි බලයේ
B වල පළවෙනි බලය. තේරුණා නේද? දැන් A කියන්නේ සාන්ද්‍රණයක්. හරිනේ. A කියන්නේ සාන්ද්‍රණයක්. moles per decimeter. sorry. moles per decimeter. moles per decimeter තමයි අපි m වලින් කියන්නේ. ඔයගොල්ලෝ දන්නවනේ moles per decimeter අපි m වලින් ලියනවා කියලා මෞලිකතාවයෙන් ලියනවා කියලා. තේරුණානේ? හරි. දැන් මේක ඕවරෝල් ලෝඩ් එක ගන්නකො මේ රියැක්ෂන් එකේ ඕවරෝල් ලෝඩ් එක කීයද? 2 ධන 3 2 ධන 1 2 ධන 1 සමානයි 3යි. A ට සාපේක්ෂ ලෝඩ් එක කීයද? 2යි. B ට සාපේක්ෂ ලෝඩ් එක සමානයි 1යි. දැන් මේ ඔක්කොගෙම R වල යුනිට් එක තමයි R වල යුනිට්ස් එන්න ඕනේ moles per second වලින්. හරි. ඒ කියන්නේ මෞලිකතාවය තප්පරයට සාන්ද්‍රණයනේ. තප්පරයට සාන්ද්‍රණය තමයි R වල යුනිට් එන්න ඕනේ. දැන් ඒ වල යුනිට්ස් වලින් ලියපොත් ඒ වල යුනිට් එක මොකද්ද? moles per decimeter. ඒ කියන්නේ m නේ. m තමයි ඒ වල යුනිට් එක. හැබැයි ඒ වර්ග වෙලා තියෙනවා. එතකොට m වර්ගය තමයි මෙතන තියෙන්නේ. B වල යුනිට් එක මොකද්ද? B එන්නේ moles per decimeter. ඒ කියන්නේ m යි. හරි. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ දෙන්නගේ යුනිට්ස් මොනවද? m squared ආයම m. එතකොට m වාරයක් m squared කියන්නේ කීයද? m වල තුන්වෙනි බලයනේ. හරි. දැන් මෙතන m වල තුන්වෙනි බලයක් එනවා. හැබැයි අපිට ඕනේ moles per second වලින් තමයි රේට් එකේ ඉක්වේෂන් එක එන්න ඕනේ. එතකොට k වලින් තමයි ඒ යුනිට්ස් ටික හදාගන්න වෙන්නේ. එතකොට k වල යුනිට්ස් මොනවද එන්න ඕනේ? දැන් m හදාගන්න නම් අපි m වල තුන්වෙනි බලය දෙකෙන් බෙදන්න ඕනනේ. m වල වර්ගෙන් බෙදන්න ඕනනේ. හරි m වල වර්ගෙන් බෙදනවා. ඊට පස්සේ per second එක මෙන්න මෙහෙම එනවා. දැන් ඔය ලිව්වේ මෙන්න මේ ලිව්වේ අපි k වල යුනිට්ස්. ඕක රියැක්ෂන් එකට වෙනස් වෙන්න පුළුවන්. එතකොට k වල යුනිට්ස් මොනවද මෙතන? per m squared per second. මං හිතනවා ඔක තේරෙන්නේ නැති අපි පල්ලෙහා එක්සැම්පල්ස් ටිකක් බලමු. එතකොට ඔයගොල්ලන්ට කොහොමද තේරෙන්නේ? මේ තියෙන්නේ. දැන් මේ රියැක්ෂන් එක ගත්තොත් මොකක්ද ඕවරෝල් ලෝඩ් එක? මේ තියෙන්නේ N2O වල පළවෙනි බලයනේ. පළවෙනි බලය අපි සාමාන්‍යයෙන් ලියන්නේ නැහනේ. එතකොට මේක first order reaction in N2O5. මේක first order overall reaction එකක්. second reaction එක ගත්තොත් NO ට සාපේක්ෂව second order, chlorine ට සාපේක්ෂව first order, overall third order reaction එකක්. තුන්වෙනි reaction එක බැලුවොත් NO ට සාපේක්ෂව second order, hydrogen ට සාපේක්ෂව first order, overall third order. මොකද 2 + 1. මේක third order reaction එකක් NO2 ට සාපේක්ෂව. හැබැයි හොඳට බලන්න මෙතන කාබන් මොනොක්සයිඩ් එකකුත් ඉන්නවා රියැක්ටන්ට්ස් වල ප්‍රතික්‍රියකනේ. එතකොට මොකද්ද වෙන්නේ? මෙතන CO එන්නවා. හැබැයි CO වල බිඳුවෙනි බලය. ඕනම X වල බිඳුවෙනි බලය කීයද? X වල බිඳුවෙනි බලය 1යිනේ. ඕනම අගයක බිඳුවෙනි බලය 1යි. ඒ නිසා CO වල බිඳුවෙනි බලය 1යි නිසා අපි එතන CO ලියන්නේ නැහැ. හැබැයි එතන CO ඉන්නවා. ඒක අමතක කරන්න එපා. එතකොට CO ට අදාළව 0th order ඒ කියන්නේ කාබන් මොනොක්සයිඩ් වල සාන්ද්‍රණය වෙනස් කරාට රියැක්ෂන් එකේ ඕඩර් එක වෙනස් වෙන්නේ නැහැ. තේරුණා නේද? රියැක්ෂන් එකේ ඕඩර් එක වෙනස් වෙන්නේ නැහැ. sorry ඕඩර් එක නෙමෙයි. CO කාබන් මොනොක්සයිඩ් වල සාන්ද්‍රණය වෙනස් කරාට රියැක්ෂන් එකේ ස්පීඩ් එක වෙනස් වෙන්නේ නැහැ. තේරුණානේ? කාබන් මොනොක්සයිඩ් වල සාන්ද්‍රණය වැඩි කරාට රියැක්ෂන් එකේ ස්පීඩ් එක වෙනස් වෙන්නේ නැහැ. මේ ටික ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. රේට් ලෝ එක කියන්නේ අපි දැන් k පාවිච්චි කරලා ලියපු එක. R සමානයි k A වල සාන්ද්‍රණය m වෙනි බලය, B වල සාන්ද්‍රණය n වෙනි බලය. ඔහොම ඉක්වේෂන් එක ලිව්වේ. දැන් මේ තියෙන රේට් ඉක්වේෂන්ස්. මේ ඔක්කොම රේට් ඉක්වේෂන්ස්. k දාලා ලියන ඔක්කොම රේට් ඉක්වේෂන්ස්. මේවා ප්‍රොඩක්ට් ඒ කියන්නේ ප්‍රොඩක්ට්ස් වල සාන්ද්‍රණය මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. බැලන්ස්ඩ් රියැක්ෂන් එකේ ස්ටොයිකියෝමෙට්‍රි එක අදාළ වෙන්නේත් නැහැ. ඔයගොල්ලන්ට පේනවා නේ මේ NO ඉස්සරහට 2 වැටුණා කියලා මෙතන වර්ගයන්නේ නැහැ හැමතිස්සෙම. හරිද? දැන් මෙතන බලන්නකො මේ 2යි N2O5 යනවා 4යි NO2 + O2. දැන් මෙතන 2 වැටුණට මේකේ ඕඩර් එක 1යි. ඒ නිසා ස්ටොයිකියෝමෙට්‍රි එක රියැක්ටන්ට් ඕඩර් එකට බලපාන්නේ නැහැ. දැන් මෙතන මේ නිකම් ඔටෝමැටිකලි ඇවිල්ලා තින්නේ. මේ මෙතන 2 ආපු හින්දා නෙමෙයි මෙතන 2 ආවේ. තේරුණානේ? මෙතන 2 ආපු හින්දා නෙමෙයි මෙතන 2 ආවේ.
ඒක මතක තියාගන්න. දැන් මෙතන බලන්න මෙතන එකනේ තියෙන්නේ. හැබැයි මෙතන NO2 වල ඕඩර් වෙලා තියෙනවා 3. ස්ටොයිකියෝමෙට්‍රි එකයි මේකේ කිසිම සම්බන්ධයක් නැහැ. රියැක්ෂන් ඕඩර් එකේ. මේ තියෙන්නේ අර මං කිව්ව යුනිට්ස් K වලට අදාළ යුනිට්ස් එන විදිය. 0th ඕඩර් නම් සාන්ද්‍රණය මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහනේ. 0th ඕඩර් නම් දැන් හිතන්නකෝ මෙතන A වල සාන්ද්‍රණය B වල සාන්ද්‍රණයගේ බලය කීයද එන්නේ? බිඳුවයිනේ. මොකද මේක 0th ඕඩර් රියැක්ෂන් එකක්. එතකොට මෙයා 1 වෙනවා, මෙයත් 1 වෙනවා. දැන් මං AB කියලා ගත්තේ ඕනම කෙමිකල්ස් දෙකක්. මෙතන ඕනනම් අපිට ලියන්න පුළුවන් HCl සාන්ද්‍රණය. HCl සාන්ද්‍රණයේ බිඳුවෙනි බලය. NaOH සාන්ද්‍රණයේ බිඳුවෙනි බලය. 0th order රියැක්ෂන් එකක් නම් ඔන්න ඔය වගේ තමයි එන්නේ. එතකොට රියැක්ටන්ස් මුකුත් නැහැනේ. රේට් එකේ යුනිට්ස් එන්න ඕනේ සාන්ද්‍රණය per second. මේ m කියලා කියන්නේ moles per decimeter. ඒක ඔයගොල්ලෝ දන්නවනේ. මේක තමයි යුනිට්ස් එන්න ඕනේ. moles per decimeter per second. දැන් මෙතන moles already තියෙනවනේ. මේ first order reaction එක ගන්න මෙතන එක ඉලක්කම තියෙනවා. එතකොට already moles per decimeter කියන යුනිට් එක තියෙනවා. අපිට අඩු මොකද්ද? per second එක විතරයි. moles per decimeter කියන යුනිට් එක මේ R ගේ සාන්ද්‍රණය යටතේ එනවා. එතකොට K වල යුනිට් එක වෙන්නේ per second. තේරුණානේ? දැන් ඊළඟට මෙතන moles per decimeter කියන යුනිට් එක වර්ග වෙලා එනවා. අපිට දැන් වර්ගය වෙලා එනවා නම් මෙන්න මේ වගේ මං R රතු පාටින් ලියන්නකෝ. මේ R ගෙන් එන යුනිට්ස් ටික තමයි දැන් මම මේ ලියන්නේ. moles per decimeter මෙයාගේ වර්ගය. මොකද R වර්ගයනේ තියෙන්නේ. හැබැයි අපිට ඕනේ moles per decimeter විතරයි. වර්ගයක් අවශ්‍ය නැහැ. ඒ නිසා අපි දැන් K ගේ යුනිට්ස් නිල් පාටින් ලිව්වොත් moles per decimeter වලින් බෙදුවම අපිට දැන් වර්ගය මේ කපා ගන්න පුළුවන්. ආයෙම per second. දැන් K ගේ යුනිට්ස් මොනවද? moles per decimeter ඍණ 1 තප්පර seconds ඍණ 1. මං හිතනවා දැන් මේ K ගේ යුනිට්ස් තීරණය කරන විදිය ඕගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. දැන් මෙතන m වල තුන්වෙනි බලය තියෙනනේ. m වල තුන්වෙනි බලයනේ. අපිට ඒක කරගන්න ඕනේ m වල පළවෙනි බලයට. එතකොට K ගේ යුනිට්ස් මොනවද? m වල ඍණ 2 බලය. ඇයි ඍණ 2 බලය ආවේ? m වල තුන්වෙනි බලය වැඩි කිරීම m වල ඍණ 2 බලය සමානයි m නේ. ඔන්න අපි m හදා ගන්න ඕනේ හින්දා තමයි K ට m වල ඍණ 2 බලය යුනිට් එකක් දුන්නේ. ඊට පස්සේ per second එන්න ඕනේ තප්පරයට හොයන නිසා. මේ තියෙන යුනිට්ස් ලික්විඩ් එකක් නම් සාමාන්‍යයෙන් කන්සන්ට්‍රේෂන් එක තමයි අපි යූස් කරන්නේ. moles per second. gas එකක් නම් pressure atm per second. එහෙම නැත්නම් kilopascals per second. solid එකක් නම් milligrams. එහෙම නැත්නම් grams. එහෙම නැත්නම් kilograms per second. ඒ යුනිට් එකෙන් තමයි රේට් එක අපි ඩිටර්මයින් කරන්නේ. එතන moles වෙනුවට kilogram හරි atm හරි රිප්ලේස් කරන එක තමයි වෙන්නේ. ලොකු අමාරුවක් නේ. හරි අපි දැන් පොඩි questions ටිකක් කරලා බලමු. මේ rate law එක පාවිච්චි කරලා කොහොමද questions කරන්න කියලා. හරි දැන් එක දෙයක් කියන්න ඕනේ. ඔයගොල්ලන්ට මොකක් හරි reaction එකක් දැකලා අපිට මේ reaction එකේ order එක මොකක්ද කියලා කියන්න බෑ. ඒවා ප්‍රායෝගිකව experimentally කරලා තමයි අපි හඳුනාගන්නේ. reactants වලට සාපේක්ෂව order එක අපිට reaction එකක් බලලා හොයාගන්න බෑ. තේරුණානේ? ඊට පස්සේ overall reaction order එක මේක 0th order reaction එකක්ද first order reaction එකක්ද second order reaction එකක්ද කියලා අපිට ප්‍රතික්‍රියාවක් බැලුවා කියලා theoretically අපිට ඒක හොයාගන්න විදියක් නැහැ. අපි ඒක අනිවාර්යෙන් practically කරලා බලන්න ඕනේ reaction එකක්. මේක first orderද 0th orderද second order reaction එකක්ද කියලා අනිවාර්යෙන් practically කරලා බලන්න ඕන. දැන් මේ තියෙන්නේ practically කරලා බලපු data ටිකක්. data results ටිකක් තමයි මේ දීලා තියෙන්නේ. මේ තියෙන්නේ experiment 1 එකේ results. මේ තියෙන්නේ experiment 2 එකේ results. මේ experiment 1 එක කරලා තියෙන්නේ reactant concentration 0.25 දී දෙවන reaction එක කරලා තියෙන්නේ concentration සාන්ද්‍රණය දෙගුණයක් වැඩි කරලා. මේකේ reactants තියෙන්නේ එකයි. ammonium cyanate විතරයි reactant එකකට තියෙන්නේ. හරිනේ. ඒ නිසා මේ ප්‍රශ්නේ ලේසි. අනිවාර්යෙන් rate law එකේ ඉන්නේ මෙතන
එක්සාම්පල් එකක තිබුණා මේ B කියලා එකක් එන්නේ නැහැ. මේක A වල n වෙනි බලය කියලා අපිට ලියා ගන්න පුළුවන්. හරි. අපි බලමු දැන් මේ ගාන හදන්නේ කොහොමද කියලා. අපි මේක ගාන හදන්න කලින් රේට් ලෝ එක ලියා ගන්න ඕනේ පළවෙනි රියැක්ෂන් එකටයි දෙවෙනි රියැක්ෂන් එකටයි දෙකටම. කොහොමද ඒක කරන්නේ? අපි රේට් ලෝ එක ලියමුකෝ. R සමානයි අපි ෆස්ට් රියැක්ෂන් එකකින්ද R1 කියලා දාමු. R1 සමානයි ඇමෝනියම් සයනේට් වල සාන්ද්‍රණය ෆස්ට් රියැක්ෂන් එකකින්ද මම ඒකටත් යටින් එක දාන්නම්. එතන මේ අගයක් නෙමෙයි ඒක අර රියැක්ෂන් එක මොකක්ද කියලා අඳුර ගන්න ඕන හින්දා නමක් විදියට තමයි යටින් එක දැම්මේ. හරිනේ. එක වාරයක් n. හරි. රියැක්ෂන් ඕඩර් එක සාන්ද්‍රණය වෙනස් කරා කියලා රියැක්ෂන් ඕඩර් එක වෙනස් වෙන්නේ නැහැ. රියැක්ෂන් ඕඩර් එක යම් කිසි රියැක්ෂන් එකක් ගත්තොත් ඒ රියැක්ෂන් එකේ සාන්ද්‍රණය කොච්චර වුණත් අඩු වුණත් වැඩි වුණත් රියැක්ෂන් ඕඩර් එක වෙනස් වෙන්නේ නැහැ. ඒක නියතයක් යම් කිසි රියැක්ෂන් එකකට. හරිනේ. ඕක තමයි ෆස්ට් ඉක්වේෂන් එක. දැන් k දාන්න පුළුවන්. k වාරයක් තමයි ඕකෙ. සෙකන්ඩ් ඉක්වේෂන් එක දෙමු. k වාරයක් NH4 OCN මේ සෙකන්ඩ් රියැක්ෂන් එක බලය n තමයි. මොකද සාන්ද්‍රණය මත මේ n කියන ඕඩර් එක ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. දැන් අපි කොහොමද බලමු මේක වැඩේ හොයාගන්න කරගන්නේ. දැන් ඊළඟට අපි මේක අගයන් දාලා ලියාගන්න බලමුකෝ. අගයන් දාලා ලියාගන්න බලමු. හරි අගයන් දාන්න කලින් අපි ෆස්ට් ඉක්වේෂන් එක සෙකන්ඩ් ඉක්වේෂන් එක ෆස්ට් ඉක්වේෂන් එකෙන් බෙදමු. දැන් මේ තියෙන්නේ බෙදපු එක. මම ආයෙ ලියන්න යන්නේ නැහැ මෙතන තියෙනවා. R2 බෙදීම R1. මෙන්න මේ R2 කියන ඉක්වේෂන් එක R1 ගෙන් බෙදනවා. මේ දින් k එකේ කැපෙනවා. ඊට පස්සේ මේගොල්ලොන්ගේ බලය එකමයි. n වෙනි බලයනේ. n වෙනි බලය නිසා අපිට බ්‍රැකට් දාලා n වෙනි බලය එළියට ගන්න පුළුවන්. උදාහරණයක් විදියට x වල වර්ගය බෙදීම y වල වර්ගය අපිට ලියන්න පුළුවන් x බෙදීම y ඒ දෙන්නගෙම වර්ගයේ විදියට. ඔන්න ඕක තමයි මේ මෙතන තියරි එකට යූස් කරලා තියෙන්නේ. දැන් R1 බෙදීම R2. sorry R2 බෙදීම R1. R2 කියන්නේ 0.651යි 0.651 බෙදීම 0.162යි මේක සමාන වෙනවා දෙවෙනි රියැක්ෂන් එකේ සාන්ද්‍රණය 0.5 බෙදීම පළවෙනි රියැක්ෂන් එකේ සාන්ද්‍රණය 0.25 එයාගේ n වෙනි බලය. දැන් මේක සුළු කරාම කීයද එන්නේ? 0.65 බෙදීම 0.16 කියන්නේ 4යි. 4 සමානයි 2 n වෙනි බලය. 0.5 0.25 බෙදුවම 2යි. 2 n වෙනි බලය 4යි කියන්නේ n සමානයි කීයද? n කියන්නේ 2යි නේ. n 2යි. ඒක කොහොමද n 2යි ආවේ? 2 වර්ගය තමයි 4 කියන්නේ. 2 දෙවෙනි බලය තමයි 4. එතකොට n කියන්නේ 2යි. එතකොට රියැක්ෂන් ඕඩර් එක කීයද? n සමානයි 2යි. මේක ඕගොල්ලන්ට මම ලඝු වලින් හදන විදිහත් කියන්නම් log පාවිච්චි කරලා. දැන් මේ වගේ රියැක්ෂන් එක අරගෙන දෙපැත්තම ලඝු ගන්න පුළුවන්. දෙපැත්තටම log කියලා දාන්න පුළුවන්. වම් පැත්තට කරන ඕනම දෙයක් සමාන ලකුණෙන් දකුණු පැත්තටත් කරන්න පුළුවන්. සමාන ලකුණේ වම් පැත්තට ඕන මගුලක් කරනවා නම් සමාන ලකුණේ දකුණු පැත්තට ඒ දෙයම කරන්න පුළුවන්. දැන් log වලින් ලියද්දි ලඝු මේක ටිකක් සංකීර්ණත් නෑ. අර විදිය ලේසි ඉතින් ඊට වඩා. මේ n අකුර ලඝුගෙන් ඉස්සරහට ගන්න පුළුවන්. මේ ලඝු වල නීති. මේ තියෙන නීතිය පැහැදිලි කරලා රතු පාටින්. n log මෙන්න මේක. දැන් ඒක සුළු කරාම කොහොමද එන්නේ? මෙන්න මෙතන සුළු කරලා දීලා තියෙනවා. අපි මෙතනින් n උක්ත කරගන්නවා. n සමානයි මේ ලඝු එක්කෙනා බෙදෙනවා R1 බෙදීම R2 ගේ. මේ තියෙන්නේ n උක්ත කරාම log R2 බෙදීම R1 බෙදීම මෙන්න මේක. මෙන්න මේ වගේ අවසාන වෙනවා. log 4 බෙදීම log 2 ඒක සුළු කරාම උත්තරය 2යි. මීට වඩා ලේසි ඉතින් අර මං කියපු විදියට මෙන්න මෙහෙම බලය අරගෙන මේක මේ සිම්ප්ලිෆයි කරා මේක සුළු මේ පොඩි ඉක්වේෂන් එකක් නිසා අමාරු සංකීර්ණ දෙයක් ආවොත් ඉතින් ලඝු වලට යන එක ලේසි මීට වඩා. දැන් මේක සරල ඉක්වේෂන් එකක් සරල සුළු කිරීමක් නේ නිසා අපිට ලඝු වලට යන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් අපි බලමු රියැක්ටන්ට්ස් දෙකක් තිබුණම මොකද්ද වෙන්නේ කියලා. දැන් අනිවාර්යෙන් ඕගොල්ලන්ට මෙහෙම රියැක්ටන්ට්ස් දෙකක් තියෙද්දී මෙන්න මේක නියත දැන් පළවෙනි එක බලන්න. ඒකෙත් 0.1
එකයි පඩග මේක 0.1යි මේ පළවෙනි පේලිය තියෙන එක දෙකේම සාන්ද්‍රණය සමානව තමයි දාලා තියෙන්නේ. දැන් දෙවෙනි එකේදී බලන්න ළමයි. දෙවෙනි එකේදී මෙන්න මෙයාව නියතව තියාගෙන. තුන්වෙනි එකේදී මෙන්න මෙයාව නියතව තියාගෙන. තේරුණානේ? දෙකක සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ දෙකක් තියෙද්දී රේට් ලෝ හොයද්දී අනිවාර්යෙන් රියැක්ෂන් එක තුන් පාරක් කරන්න ඕනේ. එතකොට මෙතන රියැක්ටන්ස් තුනක් තිබුණා. රියැක්ෂන් එක අනිවාර්යෙන් හතර පාරක් කරලා ඩේටා දෙන්න ඕනේ. හරි. දැන් අපි බලමු මේක ගොඩ දාගන්නේ කොහොමද කියලා. මේ තියෙන බේසික් රියැක්ෂන් එක. පළවෙනිම රියැක්ෂන් එක. ඊට පස්සේ දෙවෙනියට කරනවා NO නියතව තියාගෙන H2 දෙගුණයක් කරලා. ඇයි එහෙම එකක් කරන්නේ අපි? NO නියතව තියාගෙන H2 දෙගුණයක් කරලා බලනවා රේට් එක වෙනස් වෙනවද කියලා. රේට් එක වෙනස් වෙනවා නම් ඒකේ තේරුම මොකද්ද? H2 වල සාන්ද්‍රණය මත මෙයාගේ රියැක්ෂන් එකේ රේට් එක වෙනස් වෙනවා කියන එක. ඊට පස්සේ ආයෙම අපි H2 නියතව තියාගන්නවා NO වල සාන්ද්‍රණය දෙගුණ කරනවා. එතකොට ආයෙම බලනවා රේට් එකට වෙනසක් වෙනවද කියලා. ඔව්. මෙතන වෙනසක් වෙලා තියෙනවා 4 ගුණයක් වෙලා. ඒ කියන්නේ NO නිසා රේට් එකට බලපෑමක් වෙනවා. දැන් හිතන්නකෝ NO නිසා රේට් එකට බලපෑමක් වුනේ නැත්තම් දැන් හිතන්නකෝ මෙතන උදාහරණයක් විදියට මෙතන 4.192 නෙමෙයි 1.223යි තියෙන්නේ. මේකේ තේරුම මොකක්ද? ඕගොල්ලෝනේ කෙලින්ම කියන්න පුළුවන් NO වල ඕඩර් එක 0th ඕඩර් රියැක්ෂන් එකක් කියලා. මෙන්න මේ විදියට. මෙන්න මේ විදියට NO ලියන්න පුළුවන්. ඇයි? සාන්ද්‍රණය වෙනස් වෙලා නැහැ NO වල රේට් එක වෙනස් වෙලා නැහැ NO වල සාන්ද්‍රණය වෙනස් කරාට. තේරුණානේ? එහෙම එකක් ආවොත් ඕගොල්ලෝනේ කෙලින්ම කියන්න පුළුවන් කැල්කියුලේෂන්ස් මුකුත් නොකර මෙන්න මෙයාගේ සාන්ද්‍රණය ඩබල් කරාට හරි ට්‍රිපල් කරාට හරි සාන්ද්‍රණය වෙනස් කරාට හරි රේට් එකට වෙනසක් වෙලා නැහැ. ඒ නිසා මෙයා අනිවාර්යෙන් 0th order respect to this reactant. මේ reactant එකට සාපේක්ෂව order එක 0. හැබැයි මෙතන එහෙම නැහැ. මෙතන සාන්ද්‍රණය වෙනස් කරාම දෙකේම බලපෑමක් වෙලා තියෙනවා රේට් එකට. ඒ නිසා අපිට කැල්කියුලේෂන් එක දෙකටම කරන්න ඕනේ. මේක කොහොමද කරන්නේ? කලින් කරපු දෙයම තමයි. කලින් කරපු දෙයම කැල්කියුලේෂන් එකම දෙපාරක් කරන්න තියෙන්නේ. ලොකු දෙයක් නැහැ. මුලින්ම රේට් එක ලියා ගන්න. R1 අපි මුලින්ම ලියමු මේක NO වලට. NO වලට තමයි ලියන්නේ. R1 සමානයි K NO වල සාන්ද්‍රණය වාරයක් N. R2 සමානයි K NO වල සාන්ද්‍රණය වාරයක් N. NO මෙතන යටින් මම 1 2 දාන්නම් මේ සාන්ද්‍රණ දෙක වෙනස් වෙනවා. දැන් කලින් වගේම එක බෙදීම දෙක. නෑ දෙක බෙදීම එක ගමු. දෙක බෙදීම එක. මෙන්න මෙහෙම. දෙක බෙදීම එක. එතකොට කොහොමද එන්නේ? 2.46 බෙදීම 1.23 10 ඍණ 3 කැපිලා යනවනේ. ඒ නිසා මම එක ලියන්නේ K NO2 සාන්ද්‍රණය ඩබල් කරලානේ. NO2 නම් මෙතන රේට් එක 2.46 නෙමෙයි. අපි NO2 නේ සලකන්නේ. NO2 තමයි සලකන්නේ. මෙන්න මේ දෙක. හරිනේ? NO2 සාන්ද්‍රණය ඩබල් කරපු එක තමයි සලකන්නේ. 4.92 සමානයි K වාරයක් 0.2 K වාරයක් 0.1. K එක කැපෙනවා. මේගොල්ලොන්ගේ n වෙනි බලය. එතකොට එන්නේ කීයද? 4 සමානයි 2යි 2 n වෙනි බලය. එතකොට n සමානයි 2යි. ඔන්න ඔක තමයි n වල අගය. හරිනේ. දැන් ඊළඟ එක බලමු. ඊළඟ එක මම මෙතන මකලම ලියන්න. ඊළඟ එක. අපි ඊළඟට ලියමු කාටද? H2ට සාපේක්ෂව. H2ට සාපේක්ෂව R1 සමානයි K කියන එකයි ඕඩර් එකයි සාන්ද්‍රණය මත වෙනස් වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඒක මේ වෙද්දි පැහැදිලි වෙලා ඇති. M ගමු අපි එතන. කලින් n එක ගත්තේ R2 සමානයි K අපි R1 dash R2 dash කියලා ගමු. මොකද මේක වෙනස්නේ. H දෙවෙනි අවස්ථාව B. එක බෙදීම දෙක. නෑ දෙක බෙදීම එක ආයෙම. තේරුණානේ? R2 කීයද? දැන් අපි සලකන්නේ මෙන්න මේ අවස්ථාව. හරි? දැන් කොළ පාටින් highlight කරන්නම්කෝ මම ඒක.
දැන් අපි සලකන්නේ මේකයි මේ අවස්ථා දෙක. හරි. එතකොට මෙන්න මේ දෙක තමයි එන්නේ. අපි කොහොමද ගන්නෙ? R2 කියන්නේ 2.4යි 6 බෙදීම 1.23 සමානයි. මං k කැපිලා යන හින්දා මෙහෙම කෙලින්ම ලියනවා. ඔව්. H+ වල සාන්ද්‍රණය 0.2 බෙදීම 0.1 වල m වෙනි බලය. දැන් එන්නේ මේක සුළු කරාම 2 සමානයි 2 m වෙනි බලය. මේකේ තේරුම මොකද්ද? m සමාන 1යි නේ. ඔන්න ඕක තමයි 2 1 වෙනි බලය තමයි 2 කියන්නේ. එතකොට දැන් රියැක්ෂන් ටෝටල් රියැක්ෂන් එක ලියුවම කොහොමද ලියන්නේ? k සමානයි sorry k නෙමෙයි r නේ. රියැක්ෂන් එක සමානයි රේට් එක සමානයි k වාරයක් NO වල NO ට ආවේ අපි සෙකන්ඩ් ඕඩර් රියැක්ෂන් එකක්. සෙකන්ඩ් ඕඩර් එකක්. ඊට පස්සේ H2 වලට ආවේ මෙතන H2 වලට ආවේ ෆස්ට් ඕඩර්. එතකොට ඕවරෝල් ඕඩර් එක කීයද? ඕවරෝල් ඕඩර් 3යි. NO ට සාපේක්ෂව ඕඩර් එක 2යි. H2 ට සාපේක්ෂව ඕඩර් එක 1යි. දැන් අහලා තියෙනවා rate when NO equals 0.050 mn H2 equals මෙන්න මේ සාන්ද්‍රණ දෙක ආවම රේට් එක මොකක්ද කියලා අහලා තියෙනවා. එහෙනම් අපිට k හොයාගන්න වෙනවනේ. අපිට k හොයාගන්න වෙනවා. k හොයාගන්න එක ලේසි ඉතින්. වැඩි දෙයක් නැහැ. අපි ගෙම් දන්නවා නම් අනිවාර්යෙන්ම k හොයාගන්න පුළුවන්. මෙන්න මේ මොකක් හරි ඉක්වේෂන් එකකට සබ්ස්ටිටියුෂන් එකක් දාලා k හොයාගන්න තමයි තියෙන්නේ. අපි ෆස්ට් ඉක්වේෂන් එක ගමු. රේට් එක දීලා තියෙනවා 1.23 1.23 වැඩි කිරීම 10 සමානයි R equals k වාරයක් NO සාන්ද්‍රණය කීයද? 0.1යි. ඒකේ කීවෙනි බලයද? දෙවෙනි බලය. H2 සාන්ද්‍රණය 0.1යි. ඒකේ පළවෙනි බලය. ඔන්න ඔහොම කළා k සුළු කරන්න ඕනේ කැල්කියුලේටර් එක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට k සුළු කරගන්න පුළුවන්. අපි බලමු k වලට කීයද ඇවිල්ලා තියෙන්නේ කියලා මේගොල්ලෝගේ. හරි මෙරින්නේ අපි කරපු විදිහටම තමයි මේගොල්ලෝ තරම් තියෙන්නේ මෙතන. ලඝු වලට ගිහිල්ලා නැහැ. මේ මෙතන කෙලින්ම NO වල ඕඩර් එක 2යි කියලා මේගොල්ලෝ අරගෙන තියෙනවා. එතකොට H2 වල ඕඩර් එක H2 වල ඕඩර් එක මේ n සමාන 1යි. H2 වල ඕඩර් එක 1යි කියලා අරන් තියෙනවා. මේ තියෙන ෆයිනල් රේට් ලෝ එක. මෙතන එකේ බලය ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ k වලගේ බලමු මේ කීයද ඇවිල්ලා තියෙන්නේ කියලා. k සමානයි 1.23යි. මෙන්න මේ වගේ k හොයන්න ඕන නම් ඕගොල්ලෝ කරන්න ඕනේ රේට් ලෝ එක මුලින් ලියනවා මෙන්න මේ විදිහට. රේට් ලෝ එක ලියලා මෙන්න මෙතනින් එක් අවස්ථාවක් තෝරගෙන R දන්නවා සාන්ද්‍රණ දෙක දන්නවා අපි හොයාගත්ත ඕඩර් එක මේකේ 2යි මේකේ 1යි ඊට පස්සේ k හොයාගන්න තියෙන්නේ k වලට එනවා 1.23 ඊට පස්සේ k වල යුනිට්ස් ටික හොයාගන්න මං කියලා දුන්නා කලින්. ඒ නිසා ඒක එච්චර අමාරු දෙයක් වෙන්නේ නැහැ. k හොයාගෙන ඊට පස්සේ ඒගොල්ලෝ දීපු විදියට උත්තරේ ගොඩනගන්න තියෙන්නේ. රේට් when NO සාන්ද්‍රණය මෙච්චරයි H2 සාන්ද්‍රණය මෙච්චරයි වුණාම කොහොමද ඒක ලියන්නේ? රේට් එක සමානයි k වාරයක් හැමතිස්සෙම ඔයගොල්ලෝ මේ සබ්ස්ටිටියුට් කරන්න කලින් මේ ඉක්වේෂන්ස් ටික ලියන්න ඕනේ. හරි? NO වල සෙකන්ඩ් ඕඩර් H2 වල ෆස්ට් ඕඩර්. අපි k හොයාගත්තානේ 1.23යි හැමතිස්සෙම යුනිට් ලියන්නත් ඕනේ. හරි? m ඍණ 2 s ඍණ 1 NO සාන්ද්‍රණය 0.05 වෙද්දී ඒකේ වර්ගය H2 සාන්ද්‍රණය 0.15 බිඳුව වෙද්දී ඒකේ පළවෙනි බලය. ඔක සුළු කරාම එන්න ඕනේ 4.61යි. ඒ යුනිට් අනිවාර්යෙන් රේට් එක යුනිට් moles per decimeter per second. moles per decimeter තමයි මම මේ m විදියට ලිව්වේ. හරි ඊළඟට ඉන්ටිග්‍රේටඩ් රේට් ලෝස් තියෙන මම ඒක ඊළඟට කරන්නම් පස්සේ කරන්නම්. දැනට මම මෙතනින් නවත්තනවා. මේක තේරුම් නැත්නම් ආයෙ උඩට ගිහිල්ලා බලන්න. එතකොට ඔයගොල්ලන්ට අනිවාර්යෙන් මේක තේරුම් ගන්න පුළුවන්. මේක පට්ට ලේසි. එච්චර අමාරු නෑ. මාරම ලේසි තියරිස් ටිකක් තියෙන මේකේ.
ඉතාම බේසික් කැල්කියුලේෂන්ස් පවා මේක මාර ලේසිනේ. එච්චර අමාරු කැල්කියුලේෂන්ස් නැහැ. ඒ නිසා මේ හොඳට ඔලුවට දාගන්න තමයි තියෙන්නේ තියරිස් ටික. මතක තියාගන්න අනිවාර්යෙන් K සාන්ද්‍රණය එක්ක වෙනස් වෙන්නේ නැහැ. මොකක් හරි රියැක්ෂන් එකක් ගත්තම K Kම තමයි. එයා සාන්ද්‍රණය එක්ක වෙනස් වෙන්නේ නැහැ. හරිද? එතකොට ඕඩර් එක රියැක්ෂන් ඕඩර් එක රියැක්ටන්ට්ස් වලට සාපේක්ෂව වෙනස් වෙන්නෙත් නැහැ. රියැක්ටන්ට් සාන්ද්‍රණ වලට සාපේක්ෂව රියැක්ටන්ට්ස් වල ඕඩර් එක වෙනස් වෙන්නෙත් නැහැ. ඕවරෝල් රියැක්ෂන් ඕඩර් එක වෙනස් වෙන්නෙත් නැහැ.